අපිට නිකමටවත් හිතලා තියනවාද අපි හැමදාම නොදැනුවත්ව ගන්න පොඩි පොඩි තීරණ හින්දා අනාගතේ අපේ දරුවන්ගේ ජීවිතවලට ලොකු හානියක් වෙයි කියලා. මේ වීඩියෝ එක බලන ඔයා දැනට ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාසිකව හොඳ වැටුපක් ලබන රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳ ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්. ඔබේ උත්සාහය ඇත්තටම තැනකට ඇවිල්ලා මේ රටට දෙයක් කරන්න. ඒ උත්සාහයට අනිවාර්යෙන් කරු කර යුතුමයි. අපි හැමෝටම තියෙන වටිනා ජීවිතයක්. ඒ වගේම අපිට ලොකු බලවත් තීරණ ගන්නත් පුළුවන්. මම එක ප්‍රශ්නයයි අහන්නේ. ඒ අපි ගන්න තීරණ තිරසාරද? ඉස්සෙල්ලා තමන්ටම පොඩ්ඩක් කතා කරගන්න. මම ගන්න මේ තීරණය තිරසාරද? මොකද අපි තිරසාරද කියලා කියන්නේ? මම සරලම අයිඩියා එක දෙන්න. අපේ අනාගත දරුවන්ට මේ ලෝකය පාවිච්චි කරන්න ඉතුරු කරලා අපි ජීවත් වෙනවා කියන එක. හරිද? එතකොට ඔයාගෙන් අහගන්න ඕන ඔයා ගන්න තීරණ තිරසාරද? කමල්ට වයස අවුරුදු 35යි, සාර්ථක ව්‍යවසායකයෙක්. එයා සතියේ දින 7ෙම එයාගේ ව්‍යාපාරික ස්ථානයට යනවා. දවසකට එතනට එක එක જાතියේ කඩෙන් කෑම වර්ග ගේනවා. පොලිතින් බෑග් 3-4ක් වතුර බෝතලයක් ගන්නවා හැමදාම. එතකොට එයා දවස් 365ම එයාගේ ව්‍යාපාරික ස්ථානයට ගියොත් වතුර බෝතල් 365ක් ප්ලාස්ටික් shopping bag විශාල ප්‍රමාණයක්. මෙහෙම ගද්දී ඒක අනාගතයට කොහොම වෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න. කමල් පාවිච්චි කරන reusable water bottle එකක්. එතකොට එයා ගෙදර ඉඳන් ව්‍යාපාරික ස්ථානයට යද්දී ඒ වතුර බෝතලේ පුලවගෙන යනවා. ඊට පස්සේ reusable clothing bag එකක් එයා පාවිච්චි කරනවා. එයා කඩේට ගිහින් ඉවර වෙලා එක එක කැම જાති ගේන. එතකොට එයාට පොලිතින් බෑග්ස් ඕන වෙන්නේ නැහැ සහ කවදාවත් වතුර බෝතල් කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ. එතකොට එයාට ඒ වීදම ඉතුරුයි. එයා ප්ලාස්ටික් පරිසරයට බැහැර කරන්නේ නැහැ. අපි මේ ජීවත් වෙලා ඉන්න පරම්පරාව ඉවර වෙලා යද්දී අපේ දරුවන්ට බිමක් නැත්තම්, වතුර නැත්තම්, ටවුන් එක හුස්ම ටිකක් ගන්න බැරි නම් අපේ සාර්ථකත්වයේ වටිනාකම කොහෙද තියෙන්නේ? තමන්ගේම ප්‍රශ්න කරගන්න ඕන ප්‍රශ්න තමයි මේ. අපිට මේ ලෝකේ තනියම පිරිසිදු කරන්නවත් වෙනස් කරන්නවත් බෑ. හැබැයි ඒකට ආරම්භයක් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ? පොඩි සරල දේවල් ටිකක් කරන්න තියෙන. කඩේට යද්දී reusable bag එකක්, clothing bag එකක් අරන් යන්න. පොළට යද්දී නැවත පාවිච්චි කරන්න පුළුවන් bag එකක් අරන් යන්න. ගෙදරට power saving LED bulb ටිකක් දාන්න. CFL bulb තියෙනවා නම් පිච්චුනා නම් ඒක අයින් කරලා LED bulb එකක් දාන්න. එතකොට ඔයාලට යන ලයිට් බිලත් ඉතුරු වෙයි. ටැංකියක් ගෙදර හදලා ඇස්සෙන් වැටෙන වතුර ටිකක් ඉතුරු කරගන්න. වැඩට යද්දි ගෙදර ඉඳන් කෑම අරන් යන්න. අන්න ඒක තමයි තිරසාර චින්තනය. එහෙම නැත්නම් තිරසාර දී පැවැත්මකට හුරු වෙනවා කියලා අපි කියන්නේ. ඔය දැන් සාර්ථක පුද්ගලයෙක් කියලා අපි හිතමු. ආට ගොඩක් දේවල් තියෙනවා. යාන වාහන එන්න යන්න තැනක් තියෙනවා. ඉන්න හොඳ නිවසක් තියෙනවා. හැබැයි ඔයාගේ ජීවිතයේ අනාගතයට වටිනාකමක් ලැබෙන විදියට අදා ගන්න පුළුවන්. එහෙම නැතුව නිකම්ම ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝස් බලලා විතරක් මදි. මේ දේවල් අපි අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕන. මේ වීඩියෝ එක බලන ඔයා අම්මෙක් වෙන්න පුළුවන්, තාත්තෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දුවට පුතාට තිරසාර ජීවිතයකට හුරු කරන්න ආරම්භයක් ගන්න පුළුවන්. ඉතින් ඒකට දුවගේ පුතාගේ පොත් ටික දාන් යන්න. පොලිතින් වලින් හදපු ක්ලියර් බෑග් වෙනුවට ක්ලෝතින් බෑග් එකක් අරන් දෙන්න. ඉතින් මේක ගොඩක් වටීවි කියලා මට හිතෙනවා. බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඇවිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරලා අපිට දැම්ම කතා කරලා ඔයාගේ නිවසටම ඔයාගේ ඕඩර් එක ලබා ගන්න පුළුවන්. අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. හැමෝටම මේ පණිවිඩය යවන්න අවශ්‍ය නිසා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.